හායි අද මම මේ ලස්සන පිච්ච මලක් පාට කරන ගමන් අපි හැමෝම නිතරම දකින ඒත් අපි හුඟක් දෙනෙක් නොදන්න පිච්ච මල ගැන තියෙන හරියම අපූර්ව විද්‍යාත්මක වගේම සංස්කෘතික තොරතුරු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අපි හැමෝම සාමාන්‍යයෙන් පිච්ච කියලා කිව්වට උද්භිද විද්‍යාත්මකව මේ ශාකය අයිති වෙන්නේ ජැස්මිනම් කියන ගණයට. මේක ඔලිව් ශාක පවුලට තමයි අයිති වෙන්නේ. ඔයාලා දන්නවද ලෝකේ පුරාම පිච්ච මල් වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. විද්‍යාඥයෝ සොයාගෙන තියෙන විදිහට ලෝකේ පුරාම පිච්ච විශේෂ 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් විසිරලා තියෙනවා. ඒ හැම වර්ගයකටම තමන්ට ආවේනික වුණු සුවඳක් වගේම ලස්සනකුත් තියෙනවා. විශේෂයෙන්ම ආසියාව සහ අප්‍රිකාවේ තියෙන උණුසුම් කලාපීය රටවල් වල තමයි මේ මල් හුඟක්ම සරුවට වැවෙන්නේ. ඇත්තටම පිච්ච මල කියන්නේ නිකම්ම සුවඳ දෙන මලක් විතරක් නෙවෙයි. ලෝකයේ ආර්ථික වශයෙන් හුඟක් ඉහළ වටිනාකමක් තියෙන මලක්. ලෝක ප්‍රසිද්ධ සුවඳ විලවුන් ඒ කියන්නේ high end perfumes හදන්න මේ පිච්ච මල් වල සාරය නැතුවම බෑ. ප්‍රංශය වගේ රටවල් වල මේ සඳහා වෙන්නුණු විශාල පිච්ච වගාවන් තියෙනවා. ඔයාලා පුදුම වෙයි මේ කතාව ඇහුවොත්. හොඳ තත්ත්වයේ පිච්ච සාරය ඒ කියන්නේ ජැස්මින් එසෙන්ෂල් ඔයිල් ලීටරයක් නිස්සාරණය කරගන්න පිච්ච මල් මිලියන ගණනක් අතින් නෙලන්න සිද්ධ වෙනවා. මල් කිලෝග්‍රෑම් 10 ගණනක් තලලා තමයි පුංචි සුවඳ විලවුන් බෝතලයකට අවශ්‍ය කරන තෙල් බිඳුවක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාම මේවා ලෝකේ තියෙන මිල අධිකම අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් විදිහට තමයි සලකන්නේ. ඊළඟට තවත් ලෝක ප්‍රසිද්ධ දෙයක් තමයි පිච්ච මල් තේ. එහෙම නැත්නම් ජැස්මින් ටී. විශේෂයෙන්ම චීනය ජපානය වගේ රටවල් වල සාමාන්‍ය හරිත තේකොළ එකතු කරලා ඒකට මේ වියලි පිච්ච මල් පෙති දාලා විශේෂ පානයක් සකස් කරනවා. මේක නිකම්ම රසවත් සුවඳ පානයක් විතරක් නෙවෙයි විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා පිච්ච මල් සුවඳට පුළුවන් කියලා අපේ මධ්‍යම ස්නායු පද්ධතිය සංසුන් කරන්න. ඒ වගේම අපේ සිරුරේ තියෙන මානසික ආතතිය අඩු කරන්නත් සුවඳින්දක් ලබා ගන්නත් මේ පිච්ච මල් සාරය හුඟක් උදව් වෙනවා. ඒ වගේම විවිධ රටවල් වල සංස්කෘතීන් කලාවන් එක්කත් පිච්ච මල තදින්ම බැඳිලා තියෙනවා. උදාහරණයකට අපේ අසවැසි රටක් වෙන ඉන්දුනීසියාවේ ජාතික මල වෙන්නේ මේ පිච්ච මල. ඔන්න ඒකට කියන්නේ මෙලාටි පුටි කියලා. ඔවුන්ගේ සාම්ප්‍රදායික විවාහ මංගල උත්සවවලදී මනාලය සහ මනාලය හැඩගන්වන්න මල් මාලා විදියට මේව නැතුවම බෑ. ඒ වගේම පිලිපීනය ගත්තොත් ඔවුන්ගේ ජාතික මල වෙන්නේ පිච්ච මල් වර්ගයක්. අපේ ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රටවල් වල ආගමික වතාවත් වලදී බුදුරජාණන් වහන්සේට පූජා කරන්නත් අපි හැමෝම කැමතිම පිරිසිදුම පූජනීය මලක් විදියට සැලකෙන්නේ මේ පිච්ච මල. භෞතික ලක්ෂණ පැත්තෙන් බැලුවොත් පිච්ච මල් වල තියෙන ලොකුම විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට මේව රෑ කාලයට පිපෙන්න පටන් ගන්න එක. ඉර පායලා තියෙන දවල් වෙලාවට වඩා හැන්දෑවේ කරුවල වැටීගෙන ඉඳි තමයි පිච්ච මලෙන් වටපිටාවට වැඩිම සුවඳක් මුදාහරින්නේ. මොකද රෑ කාලයේ තියෙන සිසිල් පරිසරයත් එක්ක මේ මල් පෙති හොඳින් දිගහැරෙනවා. අපි ගෙවත වගාවක් විදියට බැලුවොත් පිච්ච පඳුරක් කියන්නේ ලොකු නඩත්තුවක්, ඒ කියන්නේ ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැති. හැබැයි හොඳින් හිරු එළිය සහ මධ්‍යස්ථ වතුර අවශ්‍ය වෙන ශාකයක්. ලංකාවේ අපිට නම් ඕනම ප්‍රදේශයක පෝච්චියකුණත් බොහොම පහසුවෙන් වවා ගන්න පුළුවන් කමක් මේ පිච්ච ශාකයට තියෙනවා. ඉතින් මම පිච්ච මල පාට කරලා ඉවර කරනකන් ඔයාලත් පිච්ච මල ගැන මීට කලින් නොදන්න අලුත් වටිනා තොරතුරු ටිකක් ඉගෙන ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලගේ ගෙවල් වලත් පිච්ච පඳුරක් පවරලා තියෙනවද? ඔයාලා ලංකාවේ දකින ගැට පිච්ච, රන් පිච්ච, එහෙම නැත්නම් බෝල පිච්ච වර්ග වලින් වඩාත්ම කැමති මොන වර්ගයක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක දිගටම බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අයින් මේ වගේම ලස්සන රසවත් තොරතුරු පිරුණු වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.